guys, welcome to my YouTube channel. අද අපි කරන්න යන්නේ ලස්සන vlog එකක්. අද අප්‍රේල් 5 වෙනිදා. ඔව්. මම දන්නවා. අද මොඩියගේ දවස. ඒ වුණාට මගේ බුද්ධිමත් යාළුවෝ ටික අද අපේ ගෙදර එනවා. You know why? අද අපි කරන ලස්සන වැඩක්. ඉතින් මේ ලස්සන වැඩේ පාර්ට් එකක් විදිහට අපි පොඩි ට්විස්ට් එකක් දානවා. එකට අපි එක එක කලර්ස් අඳන් එනවා කට්ටිය. හරිද? එතකොට ඒ කලර්ස් අඳන් ඇවිල්ලා ඒ කලර් එකට අදාළ ස්නැක්ස් අරන් එනවා ඒගොල්ලෝ. මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා මේක ගර්ල්ස් අනන් දැකලා ඇති TikTok එකේ. ඉතින් තව පොඩ්ඩකින් මගේ යාළුවෝ ටිකේ ඒගොල්ලන්ගේ කලර්ස් අඳගෙන ඒගොල්ලන්ගේ ස්නැක්ස් ටික අරගෙන මමත් මගේ කලර් එක අඳගෙන එන්න. ඊට පස්සේ ඔයාලට මගේ ස්නැක්ස් ටික පෙන්නන්නම්. See you. ඔන්න මමත් මගේ කලර් එක අඳන් ආවා. As usual මගේ කලර් එක pink. මට කොහේ ගියත් මම දන්නා වැරදිලා හරි pink තමයි හම්බ වෙන්නේ. පොඩි ෆිට් එකක්. හැබැයි මේ කලිසම මම පස්සේ මාරු කළා. මගේ orange color select කරගත්ත යාළුවා මට කෑ ගැහුවා එයාගේ පාට වරකම් කළා කියලා. ඒක හන්ද මට මේක මාරු කරන්න වුණා. ඉතින් මේ තියෙන්නේ මගේ යාළුවාගේ අලුත්ම බිස්නස් එක. එයා මෙහෙම ආර්ට් සෙට්ස් විකුණනවා. ඔයගලන්ට ස්කෙච් කරලා හරි ස්කෙච් නැතුව හරි ඔයගලන් කැමති විදිහකට මේවා ගෙන්න ගන්න පුළුවන්. මම ඔයගලන්ට ඉන්ස්ටා පේජ් එක ටැග් කරන්න. මේ තියෙන්නේ අපේ ස්නැක්ස් ටික. ඉතින් අපි දැන් ලෑස්ති වෙනවා අපේ වීඩියෝ එක ගන්න. අපි ලස්සන TikTok එකක් කළා. මම ඒක මේක මැද්දෙන් දාන්නම්. ඉතින් අපි බඩු ටික ලෑස්ති කරන් දැන් මේ වීඩියෝ එක ගන්න තමයි හදන්නේ. Now here is the struggle. කට්ටාවේ මිනිස්සු බලාගෙන ඉන්නවා එහෙන්. ඉතින් මෙහෙම තමයි අපි වීඩියෝ ෂොට්ස් ටික ගත්තේ. මම කරවල වුණා ඔතන ඉඳලා. කොහොම හරි අපි ලස්සනට වැඩේ කළා. මේක ඉවර වෙලා ඔයගලන්ට අපි TikTok එක දාන්නම්. එතකම් watch the behind the scenes struggle. Finally, we are happy about the output. ඒක ලස්සනට ආවා. දැන් තියෙන්නේ කර වෙලා රතු වෙලා ඉන්න අපිට මේවා ටික කන්න. Oh wait. අපිට තව ෆොටෝස් ගන්න තියෙනවා. ඒ ෆොටෝස් වල සාමාන්‍ය ඉවරයක් නෑ. ආයි ගන්නවා. ඊට පස්සේ අපි අපේ බඩු ටික අරන් ගියා පික්නික් එක දාන්න. ඊට පස්සේ කාලා බීලා ඉවර වෙලා අපි ලෑස්ති වෙන්නේ චිත්‍ර අඳින්න. අපි පේනවනේ දැම්මම වැඩ පටන් අරන් තියෙන්නේ. Say bye. වීඩියෝ එකට බලන්න මේ තරු අරවෙද්ද කුමාරී ආන්ටි මල්ලි එක්කෙනෙක් ගියනවා අපිට දාඩියයි රශිනි දැන් කරන්ට් එක දෙන්න හදන්නේ පොළවට ගහලා අර රතු පාට මලට අලගන්නේ Okay. Finally ඉන්ස්පා කියන්නේ අප් මම වගේ ෆෑන්. මම ෆෑන් එක පෙන්නන්නේ. See? Coloring.
හරි. ඒ කෝලන් ටිකෙන් පස්සේ අපි ආයමත් පාට කරන්න කලින් පොඩි වීඩියෝස් වගේක් ගන්න තිබුණා. ඒ ටික කරලා කියව කඩචෝරු කකා අපි චිත්‍රපාට කළා. පත්‍ර කියනවද? අන්නර කෝප්ප තියෙන්නේ කෝප් එකට ගිහින් ආයෙ රොබන්න ඕනද? අමත් කියනවා. මම අරගෙන. අනේ මං කැත කරගන්නවද මේ? Music without limits. Tap the banner to get started. දැන් කට්ටිය පොඩ්ඩක් සීරියස් මූඩ් එකේ වැඩේට බහලා ඉන්නේ. අපේ ඉන්ස්ට්‍රක්ටර් ඉන්නවා. එයා අපිට අඩුපාඩු කියනවා. අපේ වැරදි හදනවා. මොකද අපි 4 දෙනා චිත්‍ර ගැන දන්නේ නැහැ මොකොත්. හැබැයි අපේ ආටිස්ට් ඉන්නවා. එයා ඉතින් අපේ අඩුපාඩු හදලා දීලා, අපි කරන වැරදි හදලා දීලා අපිට උදව් කරනවා. මේ තියෙන මගේ චිත්‍රයේ අප්ඩේට් එකක්. බෑග්ග්‍රවුන්ඩ් එක almost done. හැබැයි මම හරිම බයෙන් ওই ටික පාට කළේ. මට තේරෙන්නේ නැහැ ඔක වැරදුනොත් හදා ගන්නවත්. අපි ඉතින් අපේ ඉන්ස්ට්‍රක්ටර් කියන විදිහට වැඩ කළා. හායි. කොහමද ආගේ චිත්‍රයේ අප්ඩේට් එක? නයිස්. ඉන්නකෝ. මේ මගේ චිත්‍රයේ අප්ඩේට්. ඔය ඉන්නවනේ. ඕකේ මම දැන් ඉන්න. ඔයාගේ. රසිනි. I'm just instructing. ගාන්න හලෝ මේ කොන්වස් එකේ මොකක් කරේ? අද මම අතිශයට සාගතට. හරි අපි අපේ පේන්ටිං අප්ඩේට් එක මම halfway done. මගේ බෑග්ග්‍රවුන්ඩ් ඉවරයි. අපි බලමු සීනෝනේ. fancy. ඔයාලට මොකද හිතෙන්නේ අපේ පේන්ටිං ඩේට් එක ගැන? ඇත්තටම හරිම සන්තෝෂයි. මම මගේ හැකියාව තියෙනවා කියලා දැනන් හිටියේ නෑ. අද ඉඳන් අපිට බිස්නස් එකක් උනත් කරන්න. ඔව් මට මිනිසුන්ට විහිළුවක් කරනවට වඩා හැකියාවක් තියෙනවා. ඕකේ. මෙතන ඉන්නවා අපේ රෝසි. Around until we found a place to stay. We stay away. We do nothing but it was. ඔව් අර ඉන්නවා දෙන්නේ. ඒ දෙනා නානවා. ඒ දෙනා පේන්ට් හලාගෙන ඒ දෙනා නානවා. Hello guys. අපි රෙඩි හොදනවා. රෙඩි හොදනවානේ. අපි නේ. Okay. අනාගත හරි එහෙනම් තමයි අපේ ඩේට් එක යන්නේ. ඒගොල්ලෝ රෙඩි හොදනවා. දැන් මම යනවා ඉතිරි ටික පේන්ට් කරන්න. තිරෙනි කොහොම තත්ත්වේ? මට මේ තැන් හොයා ගන්න බැරුව ඉන්නේ. කොහෙද කොළ කොහෙද මල කොහෙද කෑවද? දැන් ඩෙසර්ට් කනවා. Okay. අපිට අමතක වුණා. මේ තියෙන තරු හදපු ජෙලි පුඩින්. Oh my god.
මං කිව්වේ මට ගොඩක් වෙලාවට වීඩියෝස් ගන්න අමතක වෙනවා. ඉතින් as usual මට කන එක වීඩියෝ කරන්න අමතක වෙලා. ඉතින් ඒකට අපේ කට්ටිය මට විහිළු කරනවා. ඊට පස්සේ ඕපදූප කියවනවා. ඉවරයක් නෑ පේනවනේ. ඕපදූප අහගෙන තියෙන ඉන්ට්‍රස්ට් එක. එහෙම තමයි අපි. ඒ රාශිනි කොළ පාටක වගේ නස්. අනේ ස්වීට් අනේ මගේ යාළුවා එයාට කොළ පාට තමයි තිබ්බේ පාට. එයා කොළ පාට බඩු ගනිද්දී යාට මේක දැක්කම ඒක පාට යාට ඒක කාට් එකට දාගන්න හිතිලා. මම දන්නේ නෑ ඇයි එහෙම හිතුනේ කියලා. එයා චූටියාගේ ටූත් බ්‍රෂ් එකක් ගෙනාවා. මම දන්නේ නෑ මොකටද කියලා. ඊට පස්සේ කාලේ ඉවර වෙලා දෙන්නෙක් ආපහු වැඩ පටන් ගත්තා. මම නම් එදා දවසට ඇති කියලා අතහැරලා දැම්මා. ඊටු ටික මම පස්සේ කරේ. මේගොල්ලෝ නම් චිත්‍ර ඉවර කරලා තමයි නැවැත්තුවේ. ඉතින් after lunch back to work. කමාල් 3ක් තියෙනවා. අපි අද ඩේට් එක ඉවරයි. ඈ? ඕකනේ කොණ්ඩේ මම ඊයේ හැදුවා මේක පීච් කරන්න ඕනේ. ඔව් තරු ඊයේ කොණ්ඩේ හදලා by the way. Okay. ලිප්ස්ටික් දැන් බඩි. මොකුත් නෑ. අපි මෙහෙම තමයි නෑ. සිටුේෂන් එක very natural. දැන් ඉඳගෙන හතුරු වෙන්න ඕනේ. අනේ නා නිදි කුම්බයනවා. නිදි කුම්. පින්තූර පෙන්න. නෑ පෙන්නනවා වගේ චිත්‍රේ. proud දොස්තර නෝනා. Oh, what is this? මුලින්ම චිත්‍ර ඉවර කරපු සම්බන්ධයෙන් දෙනවා යාට මෙඩල් එකක්. හැබැයි නිදි ගත්ත එක සම්බන්ධයෙන් ආයේ මෙඩල් එක ගන්නවා. වලට තේරෙයි ඔයාලත් MBBS කරා. නෑ 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 ඒ අර හැම ටිකිලා නෑ මේ යන්නේ නෑ නෑ ටික ඉන්නේ අයි අපි හිතනවා හරි ඕගොල්ලෝ ඉස්සර බයි කියන්න. අයියෝ රෝසා මේ රෝසා මෙතනට එන්න මෙතනට රෝසා. බයි කියන්න. එහෙනම් අදට අපේ කොලන් ඔච්චරයි. See you guys with another video. Bye.